අතිශෝභමාන රාත්‍රී සින්දුවෙන් ඉන්නේ නේ. මොකද මේ සන්තෝෂයෙන් සින්දු කී කියතු ගාන්නේ. අර නිකන් ආදරේ කරන්න ගත්ත අලුත වගේ. සතුටු නැද්දානේ? අර තිලක් අංකල් දිදුවගේ ප්‍රොපෝසල් එකට අයිය කැමති වුණානේ. බොරු. ආයම්මි මම්මි දැක්කමයි තව කාන්තාවකට සිද්ධ වෙන විපත්තියකට මේ වගේ කාන්තාවක් hina වෙදී අතු ගන්න. මොකක්ද ඒ කියන්නේ? නෑ ඉතින් අපේ අයියෝ ගත්ත කියන්නේ ඉතින් අර කාන්තාර කොහොමද විපත්තියක් ඒකයි. අනේ මේ චුග්ගියේ ළමයට කික කියන්නේ නැතුව ඉන්නවද? මොකද ඒ ළමයට වෙන හානිය අයියෝ බැන්දා. මෙයා කැමති වුණාද ඉතින්? මෙයා ඉතින් මුණ කෙරේට කැමතිද කියලා ළමයි නේ. ඔව්. හලෝ. වැඩි ලං වෙන්න එපා. දන්නවනේ ඉතින් කෙල්ලෝ නිකන් මේ මැරෙන්න හදනවා අයියට දන්නවනේ. හරි ඔයානි කරන ගන්නේ අයියේ ළමයි ඔයාට කැමති වුණා වගේ දැන් ඔයානි කැමැත්ත දීලා තියෙන්නේ නේද අපි තාම ඒ ළමයි කැමැත්ත දීලා නෑනේ නෑ ඒ ළමයා කැමැත්ත දීලා තියෙන්නේ කවුද කියන්නේ එයා කැමති ආයත් දුන්නද මොනවාවත් මෙහෙමනේ අම්මේ සාද බඳිනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි පොඩ්ඩක් බලන්න ඕනේ ඉන්නවනේ ඒ ට්‍රැක් කේස් කෙල්ලන්ගේ ඔයාලා බලලා බඳින්න ඕනේ නේ ඔයාලා කිනි සාද බඳින්න පුළුවන් දනේ ඕ ඒක ඇත්ත ගෑනු ළමයික කසාද බඳිනවා කිව්වම අයියා හොඳට හිතලා බලලා හොයලා ආශ්‍රය කරලා තමයි බඳින්න ඕනේ බලන්න මම හිතන්නේ නෑ ඒ ගෑනු ඒක මං කරගන්න ඔයා මොකද මේ ප්‍රශ්නයක් නෑ ඉතින් එකම පවුලෙන් කසාද දෙකක් කරන්න බැරි හින්දායි මම මේ මගේ අදහස දුන්නේ මේක හරි ගියේ නැත්නම් ඉතින් මගේ එක බලන්න ඉතින් මොකක්ද ඒ කතාව? එයාගේ අයියා මට කැමතියි කියලා තියෙනවා.